YouTube channel. ඔන්න මම මේ vlog එකෙන් ගෙනාවේ අපි ශ්‍රීපාද ගිය ගමන ගැන. අපි සිරිපා කරුණා කරන්න ගත්තේ රෑ 11ට විතර. මුලින්ම අපි කරේ blessings ගත්ත එක. ආශිර්වාද රූමේ පිරිත් නූල අපි ලබා දෙනවා චෛත්‍යය. ඔතන මම ඉන්නේ පුදුම නිදිමතක. මට ගෙදර නිදා ගන්නත් බැරි වුණා. මට යන ගමන් නිදා ගන්නත් බැරි වුණා. ඉතින් කොහොම හරි මම හිත ශක්තිමත් කරගෙන ඔන්න පටන් ගත්තා මගේ ගමන යන්න. ලස්සනට හඳ පායලා තිබ්බා. ඔතන මම චූටි වීඩියෝ එකක් ගත්තේ. සමහර ප්ලේසස් වල තියෙනවා අපි යන ගමන් රිලීෆ් zones. so අපිට අමාරු වුණාම අපේ කකුල් රිදුනහම මසාජ් කරන්න free of charge කට්ටිය කැප වෙලා ඉන්නවා. යන පාරේ ගොඩාක් මෙහෙම බුද්ධ ස්ටැචුස් තියෙනවා. අපි ඉතින් යන ගමන් හඳුරු දාගෙනත් ගියා. ඔතන උඩම පේන ලයිට් ඩොට් එක ගාවට යනකම් අපි ඇවිදගෙන යන්න ඕනේ. මම ඉතින් හිමීට ඇවිදගෙන යනකොට ওই shops වල තියෙන songs අහගෙන hina වෙවි යනවා. අපි ඩිනර් ගත්ත හින්දා එච්චර බඩගින්නක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් උඩට යනකොට චුට්ටක් මහන්සිනේ. ඒ හින්දා අපි ඉතින් ගෙනාපු chips ටිකක් කන්න නැවතුණා. මේ වගේ උඩට යනකම් shops තියෙනවා. හැබැයි ඉතින් උඩට යන්න ටිකක් ගණන්. මොකද ඒගොල්ලන්ගොත් මේ බඩු ගේන්නේ අමාරු වෙන්නේ. අපි ටිකකින් සීත ගඟුලට ළඟා වෙනවා. ඔතන yellow color වලට තනින් තන පේන්නේ lime pills. කියමනක් තියෙනවනේ සමන් දෙවියන් වැඩම කරන ස්ථානයට යන්න කලින් පිරිසිදු වෙන්න ඕනේ කියලා. භාගයක් දුර උඩට යද්දී එකපාරටම වහින්න ගත්තා. ඒ හින්දා අපි ඉක්මනට ෂොප් එක නැවතිලා අපේ රේන් කෝට්ස් ටික ඇඳගත්තා. Heavy rain, we should take it, huh? Heavy rain, we should take it. නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු අගයි නුඹ සඳක් සේම බැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතකයි මේ වගේ උඩට යනකම්ම බෝට්ස් ගහලා තිබ්බ තැනින් තැන අපි කොච්චර ස්ටෙප්ස් ආවද කියලා පෙන්වන්න. දන්නේම නැතුව අපි උඩ මළුවටත් ආවා. බලන්නකෝ සන්රයිස් එක කොච්චර ලස්සනද කියලා. අපි ඔහොම සන්රයිස් එක එනකම් බලන් ඉඳලා ටික වෙලාවක් ගියාට පස්සේ ක්ලවුඩ්ස් වලින් මුළු අහසම වැහුණා. සන්රයිස් එක දැක්කේ නැති හින්දා අපි එහෙම මතුල්ට ඇවිල්ලා චුට්ටක් රෙස්ට් කරා. බලන්නකෝ චූටි මල්ලිට නිින්දත් ගිහින්. ටික වෙලාවක් කොහොම ඉඳගෙන අපි එළියට ගිහින් ඉන්සෙන්ස් ස්ටික්ස් ලයිට් කරලා වර්ෂිප් කරන්න පටන් ගත්තා. මෙතන හරි ලස්සන දෙයක් තියෙනවා. සමන් දෙවියන්ගේ අඩවියට අපි ආපු වාර ගාන බෙල් එකකින් ගහන්න ඕනේ. මම ඉතින් 6 පාරක් ආපු හින්දා මම 6 පාරක් බෙල් එක ගැහුවා. religious observance ඔක්කොම ඉවරුණාට පස්සේ අපි පල්ලෙහාට යන්න පටන් ගත්තා. To be honest, it was really cold and so windy. පොඩි drizzle එකක් තිබ්බ හින්දා මම මගේ රේන් කෝට් එක දාගෙන ආයෙත් හිමීට
පල්ලෙහාට බැස්සා. මම වොයිස් ගාන එක චුට්ටකට නවත්තලා ඔයාලට වීඩියෝ එක බලන්න දෙන්නම්කෝ. මේ තියෙන්නේ ඉඳිකටු පාන. පළවෙනියටම ශ්‍රීපාද වඳින්න එන කෙනෙක්ට කියන්නේ අපි කෝඩුකාරයෙක් කියලා. ඉතින් එයා ඉඳිකට්ටුකුයි නූලකුයි අරගෙන මෙහෙම දිගට එන්න ඕනේ. මෙතන නම් හයියෙන් වහින්න ගත්තා. The steps were also a bit slippery. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල බලන්නකෝ මගේ මල්ලිට කකුල මසාජ් කරගන්න ඕනේ කියලා ඔතන hina වෙවි ඉන්න විදිය. එයා ඉතින් කකුල් දෙක මසාජ් කරනකන් අපි බලන් හිටියා. ඈතින් පේන්නේ සාම චෛත්‍ය. උඩට යද්දී නම් ඔක්කොම කළුවර හින්දා මුකුත් දැක්කේ නෑ. හැබැයි බලන්නකෝ දැන් තියෙන ලස්සන. ටිකෙන් ටික හිමීට අපි පල්ලෙහාට බහගෙන ආවා. ඔහොම තමයි අපි ශ්‍රීපාද ගමන ගියේ. මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මේ ගමන වචන වලින් පැහැදිලි කරන්න බැරි තරම් හරිම ලස්සන හැඟීම් පිරුණු දිව්‍ය ලෝකයක්. එකපාරක් හරි මේ ගමන ඔයාලත් යන්න ඕනේ. It's what I'm meant to you.